හැමෝම අපේ YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද තමයි අපේ කෙයොන් බබාව අපි හොස්පිටල් එකේ ඉඳන් මුලින්ම ගෙදර එක්කන් යන දවස. අපිව එක්කන් යන්න පුංචි බාප්පි ඇවිත් ඉන්නේ. ඉතින් යන්න කලින් පොඩි ෆොටෝ ෂූට් එකක් එහෙම කරලා කෙයොන් බබාව බලාගත්ත නර්ස් ආන්ටිලා එක්කත් ෆොටෝස් ගහලා එයාලට තෑන්ක්ස් කරලා හැමෝ එක්කම කතා කරලා ඔන්න දැන් අපි ගෙදර යන්න තමයි පිටත් වෙන්න හදන්නේ. ඉතින් මම මේ වෙලාවේ හරිම ආදරෙන් නයින්වෙල්ස් හොස්පිටල් එකේ ස්ටාෆ් එක මතක් කරනවා. එයාලා අපිව ගොඩාක් ආදරෙන් බලාගත්තා. හොස්පිටල් එකේ ඉන්නවා කියලා නෙවෙයි ඇත්තටම දැනුනේ. හරියට නිකන් ගෙදර ඉන්නවා වගේ. අම්මා කොයි වෙලෙත් අපි ළඟ ඉන්නකොට අපිට දැනෙන හැඟීම තියෙන්නේ. අන්න ඒ වගේ හැඟීමක් තමයි මට හොස්පිටල් එකේදී නම් දැනුනේ. ඒ වගේම අපි කෙයොන් බබාව බලපු හැම නර්ස් ආන්ටි කෙනෙක්ම ඩොක්ටර් අංකල් කෙනෙක්ම ආන්ටි කෙනෙක්ම එයාලත් හරිම හොඳට පොඩි පැංචාව බලාගත්තා. ඉතින් මේ හැමෝටම තෑන්ක්ස් කරලා ඔන්න දැන් අපි ගෙදර යනවා. මේ වෙලාවේ කෙයොන් බබාගේ ආච්චා මග බලාගෙන ඉන්නේ අපි එනකන්. ඒ කියන්නේ මගේ අම්මා. අතර මග අපිට තව පොඩි වැඩක් කරගන්න තිබුණා කෙයොන් බබාගේ බර්ත් සර්ටිෆිකේට් එක හදන්න දෙන්න. ඉතින් ඔය බාප්පි ෆිල් කරන්නේ කෙයොන් බබාගේ බර්ත් සර්ටිෆිකේට් එක. ඔන්න බාප්පි කෙයොන් බබාව මුලින්ම අතරගත්ත දවස. ඒකත් පොඩි මෙමරි එකක් විදිහට මම මේ වීඩියෝ එකට එකතු කරා. ඔන්න දැන් අපි අපේ ගෙදරට අපේ කෙයොන් බබාව එක්කගෙන යනවා. මම නම් මේ වෙලාවේ ටිකක් අමාරුවෙන් ඉන්නේ. ඉතින් ඇඟට දැනෙන අපහසුකම් එක්ක හැබැයි ගොඩාක් සතුටින් ඉන්න දවසක් තමයි මේ.
එයොන් බබාවයි මාවයි පිළිගන්න පුංචි බාප්පි පොඩි සර්ප්‍රයිස් එකක් රෙඩි කරලා තිබිලා තියෙන්නේ. ඇත්තටම ඉතින් අපි එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වුණාට ඒ දෙන්න එක හරියම ලස්සනට ප්ලෑන් කරලා රෙඩි කරලා තිබුණා. මටත් දැක්කාම ගොඩාක් ආසයි හිතුණා. හැම බිත්තියක්ම ඇඳ බබාගේ බේබි කාට් එකම හැමදේම නිල් පාටින් පිරීලා. මට නම් දැනුනේ වෙලාවේ මුළු ගෙදරම අපේ එකපාර පිරීලා ගියා වගේ. ඒ තරම් ගොඩාක් ලොකු සතුටු හැඟීමක් හිතේ තිබුණේ. ඉතින් පුංචි බාප්පි ඔය දෙන්නට ගොඩාක් ස්තුතියි. අපේ කෙයොන් බබාව මේ විදිහට ලස්සනට පිළිගත්තට. කවදා හරි අපේ කෙයොන් බබා ලොකු වෙලා මේ වීඩියෝස් බලලා පුංචිටයි බාප්පිටයි තෑන්ක්ස් කරයි. බේබි කොට් එකේ බඩු ගත තැන නම් මම ඔයාලට කලින් වීඩියෝ එකකින් ගෙනාවනේ. ඒ වගේම මේ බේබි වෝල් ස්ටිකර්ස්, වෝල් ඩෙකෝර්ස්, කොට් මොබයිල් මේ දේවලුත් මම කොහෙන්ද ගත්තේ කියලා ඔයාලට පොඩි වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් අපේ චූටි පැටියෝ ඔන්න ඉතින් අද ඉඳන් ඔයාගේ ගෙදර තමයි මේ ගෙදර චුට්ටෙන් චුට්ට ඔයා ලොකු වෙනකන් අපි හැමෝම හරිම ආසාවෙන් බලන් ඉන්නවා. අපේ චූටි පැටියට තෙරුවන් සරණයි.